ඒකයි දැන් අපි විශේෂයෙන් ඉතිහාසයේ කතා කරන්නේ නේද අතීතේ ඉඳගෙන අතීත දේවල් කියන්නේ වර්තමානයේ ඉඳගෙන අනාගතේ හදාගන්න සුද්ධියේ අනාගතේ ගැන කතා. මේක එකදැන කරගෙන්නේ නැහැ. හරි මේක ඉස්සරහට යන එකදැන පන්දමේ ඉන්නේ ආර්ථික අභිවෘද්ධිය ආරම්භ වහු කරගෙන අපි යන රට ඉස්සරහට යයි. අපි ඉන්න දැන ඔය සමහර ගෙවල් වල කියන හැමදාම මේ ගෙවල් එකතු වෙන්නේ. දැන් මම දවසකට එකම විදිහට වෙනස් කරා. ඒ කියන්නේ කියන ගාවය ඔක්කොම කියන්නේ කොහොමද? කියන්නේ උඩ ටිකවත් තේරෙන්නේ නැහැ. දෙන්න නීතියක් වලට කියන තියෙන වෙනසක් කරා. දෙන්න අන්නේ සල්ලි දෙන්න මොකද? ඒ වගේ මේ 2045 වෙනකොට මම මේ කියන උඩ තේරෙන්නේ මොකද්ද වෙන්නේ? දෙන්නනේ. ඒකට හැඩගැහෙන්නේ එහෙම නැත්නම් අනිත්‍ය ජීවී බවට පත් වෙනවා. දෙන්න තවරු 20කින් අවුරුදු 29. ඔයලා 29 ඔයලා 30. ඒ වෙනකොට තමයි තීරණය කරන්නේ අපි ජීවිතේ උනනේ දැන් අපි නම් තව 20කින් අපේ කාලේ ඉවරයි. ඔයගොල්ලෝ තමයි මේක මේක ඇතුලේ වෙන රටකට ඒ රටවල දිවි. දැන් මොකද අපේ රටේ ඉන්නේ අර අනිත් රටවල් වල පරම්පරා දෙකක් විතර පිටිමස් තියෙනවා. ඇමරිකාවේ සතුටුමත් කරන විදිහට දැන් ඒ නිසා අපි රටවල ඉස්සරහට අනුසෝබර තව ඉස්සරහට ගිහිල්ලා කාලේ තව දීලා වගේ රටවල වලට ගියාම ඒ රටවල දියුණු දෙන්න. ඒකයි හරි මේ අපි මේ රටවලදී රටවල් දියුණු. ඒකට හැදගෙන ඉස්සරහට හරි සාමුදායිකව දිගටම අපි ඉන්න බෑ. හරි අලු ස්මාර්ට් දේවල් තියෙන්නේ. ඒ අය තාක්ෂණයනවා දෙලමනේ ඒ දේවල් එක්ක අපි ඒ ජොබ් එකකට යන්න ප්‍රධාන වශයෙන් තාක්ෂණික දේවල් දැනගන්න ඕනේ. නැත්නම් ජොබ් එක හම්බෙන්නේ නැහැ. හරි. ඒ තුනක් දෙකීම ජොබ් එකක් දෙන්න පුළුවන් සුදුසුකමක් නෙවෙයි. ඒක අන්තරව දෙකේ ඒක එක සුදුසුකමක්. අන්තරව දෙක සතරයි. හරි. හරි. එහෙනම්